දැන් අපි කතා කරන්න යන්නේ 20 24 කම්බයින්ඩ් මැත්ස් පේපර් එකේ ත්‍රිකෝණමිතිය ගානේ C කොටස. C කොටස මෙන්න මෙහෙම තියෙනවා. tan inverse x ධන 1 ධන tan inverse x ඍණ 1. මෙයා sin inverse 2 බෙදීම මූල 5ලු. මේකේ විසඳන්න කියන්නේ. හරි. අපි දන්නවා ප්‍රතිලෝම වෘත්තශිත සම්බන්ධ සමීකරණ විසඳද්දී නේ මේක අපි ගන්නවා ඇල්ෆා කියලා, මේක ගන්නවා බීටා කියලා, මේක අපි ගමු තව මොකක් හරි කොනක් තීටා කියලා ගමුකෝ. එතකොට අපිට ලියන්න පුළුවන් තීටා sin තීටා කියන්නේ 2 බෙදීම මූල 5යි. එහෙනම් මෙයා එනවා මේක වර්ග කරන් 5යි, 5න් 4ක් ගියාම 1යි. හරි. ඔන්න තීටා සඳහා අදහසක් ගන්න පුළුවන් මේ ත්‍රිකෝණය දිහා බලලා. හරි. tan inverse x ධන 1 කියන්නේ ඇල්ෆා නේ. එහෙනම් right, tan inverse x ඍණ 1 කියන්නේ බීටා. මම ලියනවා දැන් මෙයා ඇල්ෆා, මෙයා බීටා, මෙයා තීටා. ඇල්ෆා ධන බීටා කියන්නේ තීටා කියලා ලියනවා. මම දෙපැත්තෙම tan ගන්නවා. tan ගන්න අපිට tan වලට අදහසක් තියෙනවා නේ. දෙපැත්තෙම tan ගන්නේ. tan alpha වල අදහස අපි දන්නවා. tan b වලගේ අපි දන්නවා. තීටත් අපි දැන් මේ ත්‍රිකෝණෙන් tan තීටා අපිට හොයාගන්න පුළුවන්. ඒක නිසා මම දෙපැත්තෙම tan ගන්නවා. tan alpha ධන බීටා සමානයි tan තීටා. right. දැන් මේක ප්‍රසාරණය කරොත් tan alpha ධන tan beta යට 1 ඍණ tan alpha tan beta සමානයි tan theta. right. හරි. දැන් අපි tan alpha tan beta වලට අපි මේ දන්න අගයන් එකතු කරගමු නේ. tan alpha කියන්නේ x ධන 1යි, tan beta කියන්නේ x ඍණ 1යි. මෙතනින් ගන්න පුළුවන් tan alpha ට x ධන 1යි කියලා. මෙතනින් ගන්න පුළුවන් tan beta ට x ඍණ 1යි කියලා. හරි. tan alpha ට මම ලියනවා x ධන 1යි. tan beta ට මම ලියනවා ධන x ඍණ 1යි. 1 ඍණ x ධන 1 x ඍණ 1 සමානයි මෙතන tan theta. right. tan theta කියන්නේ 2 බෙදීම 1. මෙතන tan theta. මේකට ප්‍රසාරණය කරගත්තොත් ධන 1යි ඍණ 1යි කැපිලා ගිහලා උඩ එනවා 2x. මෙතන එනවා 1 ඍණ x වර්ගයේ ඍණ 1. x ධන 1 x ඍණ 1 කියන්නේ x වර්ගයේ ඍණ 1 සමානයි 2යි. right. මේක තව දුරට සුළු කරගත්තොත් 2x බෙදීම දැන් 1 ඍණ x වර්ගය ධන 1 සමානයි 2යි. මෙතෙන්ට අරන් ගියොත් එහෙම 2x සමානයි දෙවාරයක් මෙතන එනවා 1 1 2යි 2 ඍණ x වර්ගය. 2 2 කැපෙනවා x සමානයි 2 ඍණ x වර්ගය. ඔක්කොම මේ පැත්තට අරන් යනවා x වර්ගයේ ධන x ඍණ 2 සමානයි 0. මේක සාධක වලට කැඩුවොත් x ධන 2 x ඍණ 1 කියලා එනවා. right. දැන් අපිට මෙයා විසඳලා ලියන්න පුළුවන් x සමානයි ඍණ 2 හෝ x සමානයි 1යි. දැන් මෙතන x වලට අගයන් දෙකක් ආවනේ. එකක් තමයි x කියන්නේ ඍණ 2යි, අනිත් එක තමයි x කියන්නේ 1යි. මේකේ මේ ආපු අගයන් මේකට ආදේශ කරලා බලන්න ඕනේ ගැලපෙනවද කියලා. අපි x සමානයි ඍණ 2 ආදේශ කරොත් එහෙම මෙතෙන්ට එනවා tan inverse ඍණ 2යි ධන 1යි ඍණ 1යි. එකතු කිරීම tan inverse ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. මෙයා තමයි
sin inverse දෙක බෙදීම මූල පහට සමාන වෙන්න ඕනේ. අපි දැන් tan වක්‍රයෙන් දල වශයෙන් ඇඳලා බැලුවොත් එහෙම tan එන්නේ මෙහෙමනේ. ඕමනේ. ඍණ 90 ධන 90. එතකොට tan inverse ඍණ එක කියන්නේ ඍණ එක තියෙන මේ හරියනේ. මෙන්න ඔයගේ ඍණ කෝණයක් එන්නේ. එතකොට tan inverse ඍණ 3 කියන්නේ තව මෙහි. ඍණ 3ට එන්නේ තව මේ වගේ කෝණයක්. එතකොට මේ කෝණවලගේ එකතු වුණාම එන්නේ කොහොමද ඍණ කෝණයක්. නමුත් මෙතන sin වක්‍රය එන්නේ මෙහෙමනේ. sin වක්‍රය මෙහෙම එන්නේ. නේ? එතකොට දෙක බෙදීම මූල පහ කියන්නේ මෙන්න මේ වගේ අගයක් නෙන්නේ. ධන අගයක් නේ. එතකොට එන්නේ ධන කෝණයක්. නේ? ඒක නිසා මේ ඍණ දෙක කියන එක පිළිගන්න බෑ. ඍණ දෙක කියන එක පිළිගන්න බෑ. x සමාන 1 කියන එක ආදේශ කරොත් මෙතන tan inverse 2යි මෙතන බිඳුවයි. tan inverse 2 කියන්නේ මේ වගේ එකක් නේ. එතකොට sin වක්‍රයත් එක්ක ඒක ගැලපෙනවා. එහෙනම් x සමානයි ඍණ 2 පිළිගන්න බෑ. x සමානයි 1 කියන එක උත්තරයක්.